මම මගේ නමින් මම අජන්ත ලහකෝන් මම පදිංචිය මේ වෙනකොට පදිංචිය මම පිළියන්දල බෝකුන්දර මම වෘත්තියෙන් මගේ වෘතිය කලා අධ්‍යක්ෂක ඒ වගේම ප්‍රඩක්ෂන් ඩිසයින ඒක තමයි මගේ වෘතිය මම 90 ඉඳන් විතර ඒ වෘතියේ නියැලිලා ඉන්නවා. මම මුලින්ම 80 ගණන් වල 86 පාසල් යන කාලේ විශේෂයෙන් A level කරන කාලේ A level වුණත් පස්සේ මම යනවා මම නාට්‍ය එහෙම බලන්න ගොඩක් කැමැත්තක් දක්වනවා. ඔය A level රුයි මම A level වලට පස්සේ පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ ට සම්බන්ධ වෙනවා බාහිර උපාධිය කරන්න. එතනදී ඒ අතරතුර කාලයේදී යෞවන සමාජයට සම්බන්ධ වෙනවා විශේෂයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ. මම එතකොට පදිංචි වෙලා හිටියේ රත්මලාන දුම්රිය නිවාසවල. ඒකෙදී අපි නාට්‍ය කරනවා. අපි යාළුවෝ යෞවන සමාජයේ කට්ටිය කවුලා නාට්‍ය කරනවා. ඉතින් ඒ නාට්‍යයත් එක්ක ගොඩක් ආසාවක් ඇති වෙනවා නාට්‍ය වලට. එතකොට ඔය අතර කොළඹ දිස්ත්‍රික් තරුණ සේවා සභාවේම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ යෞවන සමාජ අතර නාට්‍ය පිටපත් තරඟයක්. ඒකට මම දානවා. ඒකට දාපුවාම ඒකේ පිටපත මගේ පළමු ස්ථානයට එනවා. ආවට පස්සේ මට ඒක හිතෙනවා ඒක නිෂ්පාදනය කරන්න ඕනි කියලා. ඒතකොට මම නාට්‍ය ගැන මහා දැනුමක් කියන්නේ දැනුමක් ඇත්තෙම නැහැ. මේ නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන විදිය සම්බන්ධවත් මට එහෙම ලොකු අත්දැකීම් නැහැ. නමුත් මම ඒක අධ්‍යක්ෂණය කරනවා මේ අධ්‍යක්ෂණය කළා දර්ශන දෙක තුනක් පෙන්වනවා. ඒක පෙන්වන්නේ 89 විතර. ඒකේ නම මම දැම්මෙත් 89 වගේ කාලවකවානුවක නොදැමිය යුතු විදිය නමක් දැම්මේ අවදිවව් කියලා. ඒක පසුබිමත් එක්ක දර්ශන වාර දෙකක් වගේ තමයි පෙන්වන්න පුළුවන්නේ. ඔය අතරතුර මම සම්බන්ධ වෙනවා මට ඕන වෙනවා ඉගෙන ගන්න මේක. ඒකත් එක්ක මම යනවා සුදර්සියට බෞද්ධ ලෝකමාවතේ සිංහල සංස්කෘතික ආයතනය කියන එක සුදර්සිය කියලා හඳුන්වන්නේ. එතනට යනවා. එතනින් හම්බෙනවා මට නාට්‍ය කරන පිරිස. ඒගොල්ලොත් එක්ක ඉගෙන ගන්නවා නාට්‍ය. ඔය අතරතුර මොරටුවේ වීරපුරන්නප්පු විද්‍යාලයේ නාට්‍ය පාඨමාලාවක් කරනවා කියලා ආරංචියක් එනවා. ඒක කරන්නේ එදිරිවීර සිරිමන් කියලා කෙනෙක්. අපි ඒකටත් එනවා. මම යෞවන සමාජයේ එතකොට සම්බන්ධ වෙලා හිටියා ජගත් කියලා යාළුවෙකුයි තිලක් කට්ටිය. මේ අපි ඒකටත් එනවා. ඒකේ ඉන්න ගමන් තමයි මම සුදර්සියට යන්නේ. සුදර්සියේ ඉන්න අතරතුර සම්බන්ධ වෙනවා සාම යුද්ධය කියලා නාට්‍යයකට. ඒකේ රංගපානවා. රංගපාලා එතකොට මේ කාල වෙනකොට මම ලොකුවට නාට්‍ය ගැන එහෙම දන්නේ නැහැ. උවමනාව විතරයි තියෙන්නේ. ඔය අතර සම්බන්ධ වෙනවා මේ සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා යෞවන රංග පීඨේ නාට්‍ය ඉගෙන ගන්න මාස 6ක් විතර ඉගෙන ගන්නවා එතන. ඒකත් එක්ක මට මම සම්බන්ධ වෙනවා මේ GAQ පන්තියට මේ පිරිවෙනේ. ඔතනදී මට හම්බ වෙනවා ජයලාල් රෝහණත් එතකොට එනවා GAQ වලට ඉගෙන ගන්න. ඉතින් ජයලාල් රෝහණත් එක්ක සම්බන්ධ වෙලා නාට්‍ය බලන්න යනවා. ජයලාල්ගේ නාට්‍ය බලන්න යනවා. මට ඔතනදී සුමන සිංහකේ පතිරණ කියලා මිත්‍රයෙකුත් හම්බෙනවා. මේගොල්ලෝ ඒ වෙනකොට කරලා තියෙනවා සෝවියට් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නාට්‍ය වැඩමුළුවක් තියෙනවා දවස් 10ක නේවාසික. මේකට
සම්බන්ධ වෙන්න නම් මේක අවුරුද්දෙන් අවුරුද්ද තියෙනවා මේකට සම්බන්ධ වෙන්න නම් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉතින් මම මේකට දානවා. දැම්මට මාව තේරෙන්නේ නැහැ. මම පස්වතාවක් විතර දානවා. පස්වෙනි වතාව තමයි ඉන්ටර්විව් එකෙන් මාව තේරෙන්නේ. ඊට පස්සේ මම ඒ වර්ක්ෂොප් එක කරනවා දවස් 10ක්. ඒක ඩග්ලස් සිරිවර්ධන මහත්මයා, එච්.ඒ. පෙරේරා, පරාක්‍රම නිරියල්ල, වසන්ත විට්ටච්චි 4 දෙනා එක්කව වෙලා තමයි මේ නාට්‍ය වැඩමුළුව කරන්නේ. මේකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා වගේම ගොඩක් අය ආශ්‍රය කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඊට පස්සේ ඒ දවස් 10 වැඩමුළුවෙන් පස්සේ මම සම්බන්ධ වෙනවා නාට්‍යවලට. ප්‍රසාද් සූර්යාරච්චිගේ වලලු සැනකෙළි කියන නාට්‍යයේ රංගපාන්න සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ජයලාල් රෝහණ අධ්‍යක්ෂණය කෙරුවා අදිසි පවුරු කියලා නාට්‍යයක්. ඒකේ මට අවස්ථාව හම්බ වෙනවා ප්‍රධාන චරිත රංගපාන්න ජයලාල් එක්ක. ඔය වගේ ඒකම ඒ නාට්‍ය වැඩමුළුවේ අය සම්බන්ධ කරගෙන පරාක්‍රම නිරියල්ල මහත්තයා කෙරුවා උත්තමාවි කියලා දැවැන්ත නාට්‍යයක්. ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බුණා. ඒ නාට්‍යයේ මේ රංගපෑමට. ඉතින් ඒ නාට්‍යයෙන් සම්බන්ධ වෙලා නාට්‍ය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔය අතර ඉතින් අපි නාට්‍ය රංගපාන අතරතුර ඒ කාලේ ගොඩක් දේවල් හොයාගෙන යනවා දේවල් හොයාගෙන යනවා. එම්බසි වල තියෙන චිත්‍රපට බලන්න යනවා. ඔය කාලෙම මාව දානවා අපේ තාත්තා CGR එකේ තාත්තා විශ්‍රාම යනකොට දාන්න පුළුවන් සේවකයෙක්ගේ පුතෙක් CGR එකට. ඉතින් තාත්තා මාව දානවා ඒකේ. ඒක ඊට පස්සේ මම ඒකට යනවා හැමදාම උදේ ගෙදර. එතකොට විශ්‍රාම ගිහිල්ලා නිසා අපි යනවා ගමට එඬේර මුල්ල වත්තල. එහෙ ඉඳන් තමයි මම කෝච්චියේ එන්නේ රත්මලානට සීසන් එකේ. මං මෙහෙම එනවා. ඒ එන අතරතුර පංගුවක් දවසට නාට්‍ය තියෙනවා. නාට්‍ය දර්ශන වලට යනවා නිවාඩු දාලා. පංගුවක් රිහර්සල් වලට යනවා නිවාඩු දාලා. මම මේ වැඩට යනවට වැඩිය නිවාඩු දාලා නාට්‍ය වලටයි රිහර්සල් වලටයි යන කාලේ වැඩි වෙන්න ගත්තා. ඔය අතර මගේ පේපර් කටින් තියෙන. ඉතින් අපේ CGR එකේ අපේ වර්ක්ෂොප් එක ඇතුලේ යාළුවෝ හිටියා. මේගොල්ලෝ ඉතින් පේපර් කටින් එහෙම කපලා අලවන වර්ක්ෂොප් එක හැමතැනම. ඉතින් මම ප්‍රසිද්ධ වෙලා හිටියා නාට්‍යකරුවෙක් විදිහට ඕක ඇතුලේ. දවසක් මම වලලු සැනකෙළි කියන නාට්‍ය නියාගම කියන ප්‍රදේශයේ ගිහිල්ලා ෂෝ එක කරලා පහුවෙනිදා ආවා වර්ක්ෂොප් එකට ආවම මට පණිවිඩයක් ආවා සුපර්වයිසර් සර් එන්න කිව්වයි කියලා. ඉතින් මම ගියා උඩ තට්ටුවේ ආ ඉන්නේ. ගියාම එයා කිව්වා ඊයේ එයා ඇහුවා මිස්ටර් ලහකොන් කියලා කිව්වේ. මිස්ටර් ලහකොන් මේ ඊයේ නාට්‍යයක් මොකක් හරි තිබ්බද කියලා. මං කිව්වා නියාගම කොහොමද වැඩේ හොඳට ගියාද? මං කිව්වා ඉතින් හොඳට ගියා සර්. මේ ඒක තමයි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් දිගටම නාට්‍ය වලට යනවා. ඉතින් ඔයා තීරණය කරන්න වෙනවට නාට්‍ය කරනවද මේකට එනවද කියලා. ඔයා තීරණයක් ගන්න කිව්වා. ඔයාට සතියක් කල් දෙන්න කිව්වා. ලබන සඳුදා මට ඇවිල්ලා කියන්න කිව්වා නාට්‍ය කරනවද මේකට එනවද කියලා වර්ක්ෂොප් එකට CGR එකට. මම කිව්වා ඉතින් සර් මේ මට සතියක් කල් එපා. මම දැන් තීරණය කරන්න කියලා. බොහොම හොඳයි. මොකක්ද ඒ තීරණේ? මේ කිව්වම මම නාට්‍ය කරනවා කියලා. එහෙමනම් සන්තෝසයි ඔයාගේ ඍජු තීරණයට. එහෙමනම් මෙතනින් ඉවත් වෙලා ඒක කරන්න. ඒකට ඉතින් අපි සුබ පතනවා කියලා. එතුමා කිව්වා. ඉතින් මම ආවට මම ගෙදරට කිව්වේ නෑ මේක. තාත්තට කිව්වෙත් නෑ. මොකෝ මේ දැන් මට තව මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මාත් එක්ක නිඹුල්ලු අජිත් තලාකෝන් කියලා මල්ලි කෙනෙක් ඉන්නවා. ජයන්ත කියලා තව මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නට තිබ්බ chance එකනේ මට දුන්නේ වැඩිමලා විදියට. ඉතින්
මට දැන් මේක කියන්න බෑ ගෙදරට මම කියන්නේ මම හැමදාම උදේට ගෙදරින් බත් එක බැඳගෙන එනවා කෝච්චිය ඇවිල්ලා මේ මරදාන ස්ටේෂන් සීසන් එක තියෙනවනේ මරදාන ස්ටේෂන් එකේ හරි කොට්ටු ස්ටේෂන් එකේ හරි බැහැලා ඒකේ වේටින් රූම් තියෙනවා ස්ටේෂන් එකේ කට්ටියත් මම හැමදාම ඔතනින් ඕකේ යන නිසා මාව හුරුයි මේ අනිත් එක කොට්ටු ස්ටේෂන් එකේ නාට්‍ය කරන යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙකුත් හිටියා මේ ඉතින් මේ මම ඇවිල්ලා කොට්ටු ස්ටේෂන් එකේ ඉන්නවා ඉඳලා 12ට විතර බත් එක ලියාගෙන කාලා එක්කෝ මරදාට ආපහු කෝච්චියෙම යනවා ගිහිල්ලා රූබි එකේ ෆිල්ම් එකක් බලනවා එහෙම නැත්නම් සෙන්ට්‍රල් එක තිබ්බ සෙන්ට්‍රල් එකේ ෆිල්ම් එක බලනවා ඔලිම්පියා තිබ්බ ඔලිම්පියාගේ ෆිල්ම් බලනවා ඒකත් එක්ක මගේ ෆිල්ම් බැලිල්ල වැඩි වුණා ඒ හෝල් වල තියෙන ෆිල්ම් තමයි ගොඩක් බැලුවේ මේ ඒකම ඒ වෙනකොට එම්පයර් හෝල් එක තිබ්බා ඒකෙත් බැලුවා ඉතින් හැබැයි ගෙදර අම්මා තාත්තා ඉතින් හිතන්නේ මම එනවා කියලා වැඩට මම ඉතින් හැමදාම එනවා පංගුව දවසට ඇවිල්ලා රිහර්සල් යනවා ජර්මන් කල්චරල් එකේම යනවා ඉතින් හවස් වරුවේ රිහර්සල් යනවා අර බත් එක රිහර්සල් වලට ගිහිල්ලා කට්ටියත් එක්ක එක්කව වෙලා කනවා ඔහොම ඉතින් එක දවසක් නාට්‍යයක් බලන්න ජෝන්ද සිල්ලකට තාත්තත් ආවා තාත්තා හිටියේ මම මේ වැඩට තාම යනවා කියලා. එතකොට තාත්තා ඒ වෙනකොට මම හිතන්නේ තාත්තා දන්නේ නැහැ මේ මම සීජර් එකෙන් ඉවත් වෙලා කියලා. මම ඉතින් නාට්‍ය ඔය විදියට දිගටම නාට්‍ය කෙරුවා බත් එකත් බැඳගෙන එනවා. මේ ටික කාලයක් ගියාට පස්සේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ දැනුවත් වුණා මම අයින් වුණයි කියලා. ඒ ගැන මුකුත් මගෙන් ඇහැව්වෙත් නැහැ. මම ඊට පස්සේ ඔය අතරතුර 90 විතර සම්බන්ධ වෙනවා පරාක්‍රම නිරේල මහත්මයා කෙරුවා අයෝමා චිත්‍රපටිය. ඒකට අර මම කිව්වේ මාත් එක්ක GQ කෙරුවා කියලා සුමන සිංහගේ පතිරණ කියලා යාළුවෙක්. ඒ යාළුවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවුට් වෙලා එයාව තමයි ඒකේ කලාධ්‍යක්ෂක විදියට පරාක්‍රම නිරේල මහත්තයා තෝරගෙන හිටියේ. මෙයා මට කතා කරුවා අජන්ත ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා මේ මාත් එක්ක වැඩ කරමුද කියලා. මම එතකොට ෆිල්ම් වල වැඩ කරලා නැහැ. ෆිල්ම් වල තියා කැමරාවක් ඉස්සරහා මම වැඩ කරලාම නැහැ. නාට්‍ය කරලා තියෙන්නේ. මට ඉතින් ඌමනාව තිබ්බා ඒ ෆීල්ඩ් එකට යන්න. මම කිව්වා හරි මම සම්බන්ධ වෙන්නම් කියලා. ඊට පස්සේ මාත් එක්ක රෝහන් සමරදිවාකර එතකොට ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක්. නමුත් එයාත් සම්බන්ධ වුණා මේ අයෝමයකට ආර්ට් සහාය කලා අධ්‍යක්ෂකවරයෙක් විදියට. ඉතින් අපි දෙන්න සුමන සිංහගේ පතිරණත් එක්ක වැඩ කරන්න ලෑස්ති වෙලා ඉතින් මම එතනින් තමයි ඉගෙන ගත්තේ කොස්ටියුම් ඩිසයින් කරන. මොකද සුමන සිංහගේ පතිරණ චිත්‍ර ශිල්පියා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ. ඒ නිසා එයා සියලුම චරිත අයෝමයිකේ ලාලනී කියලා මට මතක හරියට නම කීපයක් ඇවිල්ලා එයා මට කිව්වා රෑ මේ මම යනවා අජන්ත මට මේකේ වැඩ කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා කිව්වා. මම කිව්වා එහෙමනම් මමත් අයින් වෙනවා. දැන් වානේ මාව මෙතනට මම ඒ වෙනකොට පරාක්‍රම අයියව දන්නවා අර වර්ක්ෂොප් එකේ උත්තමාවි නාට්‍යයේ වැඩ කරලා. නමුත් මම සුමනට කිව්වා සුමනේ මේ ඔයානේ මාව මෙතනට ගෙනාවේ මේ ෆිල්ම් එකට. ඒ නිසා මමත් අයින් වෙනවා මමත් අයින් වෙනවා මේ එහෙම මට වැඩ කරන්න බෑ කියලා. නමුත් සුමනේ කිව්වා නෑ අජන්ත ඔයා වැඩ කරන්න. ඔයා මේ වෙනකොට පරාක්‍රම ඒව දන්නවා අඳුරනවා එයාත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඔයා මෙතන ඉන්න එක හොඳයි. ඔයා ඉන්න මම යන්නම් කියලා. හැබැයි මේ සුමනේ යන බව දන්නේ ප්‍රොඩක්ෂන් එකේ කිසි කෙනෙක්. පහුවෙන්දා ෂූටින් පළවෙනි දවසේ ගාල්ල කොටුවේ මම දන්නවා. හැබැයි සෙට් එකට ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් නැහැ. මෙයා සුමනේ රෑම ගිහිල්ලා ගාල්ලේ ඉඳන් රත්නපුරේ ඉන්නේ. ගිහිල්ලා හේතු තිබ්බා සුමනට යන්න ගොඩක් හේතු තිබ්බා. මේ සාධාරණ හේතු මේ ඉතින් සුමනේ ගියා. දැන් ආර්ට් ඩිරෙක්ටර් නැතුව ආර්ට් ඩිරෙක්ටර් හොයනවා. ඊට පස්සේ මට කියන්න සිදුුණා මෙයා ගියයි කියලා. ඊට පස්සේ අපේ හිතවත් රෝහන් සමරදිවාකර ඊට පස්සේ ආර්ට් ඩිරෙක්ටර් වුණා අයෝම චිත්‍රපටියේ. ඒක තමයි අයෝම තමයි මගේ මුල්ම කැමරාවක් ඉස්සරහා වැඩ කරපු ආර්ට්
සහාය කලාධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරපු මුල්ම නිර්මාණය. එතනින්ද ඉතින් මම මේ වෙනකන් දිගටම සහාය කලාධ්‍යක්ෂකවරයෙක්ගේ ඉඳන් ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කෙනෙක් දක්වා ආව 90 ඉඳන් ආපු ගමනක් තමයි මේ තියෙන්නේ. කලාධ්‍යක්ෂකවරයෙක් කියන්නේ මම සරලව කිව්වොත් මං ඉස්සෙල්ලා මෙහෙම කියන්නම්කෝ. අපිට යම් කිසි නිර්මාණයක හම්බෙනවා පිටපතක්. ඒ නිර්මාණයට අදාළව අපි කියමු ඒක ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්‍රපටයක් වෙන්න පුළුවන්. අපිට මුලින්ම හම්බෙනවා ඒකට අදාළ පිටපතක්. ඒ පිටපත අපි බලනකොට අපිට ඒ පිටපතේ කියවගෙන යද්දී අපිට මැවෙනවා අපිට කියවගෙන යද්දී හම්බෙන චරිත තියෙනවා. සමහර විට ඒ පිටපතේම ලියවිලා තියෙනවා ඒ චරිත හැසිරෙන්නේ කොයි වගේ පසුබිමකද කියන එක. ඒ වගේම ඒගොල්ලෝ ඇඳන් ඉන්න ඇඳුම් මොනවාද කියන එක පිටපතේම සඳහන් වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්තම් පංගුවක් පිටපත් අපිට හම්බෙනවා ඒ කිසි දෙයක් එහෙම සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඒක අපි පිටපතේම මුද්‍රිත විදියට තියෙනකොට ඒ විදිහයි. නමුත් අපි ඕක ප්‍රොඩක්ෂන් එකක් විදියට ගේනවා නිර්මාණාත්මකව ගේනවා වෙන වෙන ආම්පන්න අපි කියමු තාක්ෂණ උපකරණ භාවිතා කරලා විශේෂයෙන් කැමරාව වගේ භාවිතා කරලා අපි ඒක ගේනවා ප්‍රොඩක්ෂන් එකක් විදියට. එතකොට අපිට එනවා අපි දැකලා තියෙනවා අපිට එනවා රූප රාමුවක් හතරස්. එතකොට ඕක ඇතුලේ අපිට පේන දෙයක් තියෙනවා විසුවලි අපිට පේන දෙයක් තියෙනවා. ඒ පේන දේ ඇතුලේ අපිට මුලින්ම පේනවා සමහර විට ඒ රූප රාමුවේ නළුවෙක් නිලියෙක් පුද්ගලයෝ දෙන්නෙක් පේන්න පුළුවන්. සමහරට නොපෙනෙන වෙනම පරිසරයක් තියෙන්නත් පුළුවන්. එතකොට ඒ රූප රාමුවේ පේන සියලු දේ නළුවයි නිලියයි කියන සජීවී වස්තු ඇර නළුවයි නිලියයි හැර අනිත් පේන සියලුම දේ කලා අධ්‍යක්ෂණය. ඒකෙදී නළුව නිලිය ඇඳගෙන ඉන්න ඇඳුම කරාබු දාලා තියෙනවා නම් කරාබු ඒ කියන්නේ ජුවලරි කොස්ටියුම් බැක්ග්‍රවුන්ඩ් ඒ සියල්ල ෆ්‍රේම් එක ඇතුලේ තියෙන ඒ සියල්ල කලා අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරයක් තමයි ඒ සියල්ල නිර්මාණය කරන එක. මෙතනදී අපි කලා අධ්‍යක්ෂකගේ කාර්යභාරය ඒක වුණාට ඒක අපිට උවමනා විදියට කරන්නත් බෑ. ඒ කියන්නේ ෆ්‍රේම් එකක් පිරෙන්න අපිට ඕන විදියට දේවල් පුරවන්නත් බෑ. ඒ අර මම කලින් කියපු පිටපතට අදාළව තියෙනවා යම්කිසි තාර්කිකව ගොඩනගන්න ඕන පසුබිමක් තියෙනවා. ඒක අදාළ කාලය වකවානුව ඒ වගේම ඒකට අදාළ අපි කතා කරගන්නවා විශේෂයෙන් පිටපතත් එක්ක අපි කතා කරගන්නවා නෙමේ කැමරා ශිල්පියා අධ්‍යක්ෂකවරයා ඒ කට්ටියත් එක්ක කතා කරගෙන ඒකට අදාළ වර්ණ තියෙනවා. ඒ වර්ණ අපි කතා කරගන්නවා. ඒවා කතා කරගෙන ඉවර වෙලා තමයි අපි ඔය කියන විදිහට රූප රාමුවට ලෑස්ති වෙන්නේ සූදානම් වෙන්නේ. ඒක ඇතුලේ ඉතින් ගොඩාක් කාර්යභාරයක් තියෙනවා. සරලව කිව්වොත් ඕක තමයි කලා අධ්‍යක්ෂණය කියන්නේ. රූප රාමුවෙන් අපිට පේන සියලුම දේ නළුවයි නිලියයි හැර රූප රාමුවෙන් අපිට පේන සියලුම දේ තමයි කලා අධ්‍යක්ෂණය කියලා කියන්නේ. චිත්‍රපටයක අර මම කලින් කිව්වනේ කලා අධ්‍යක්ෂණය කියන්නේ මොකක්ද කියන එක මම කලින් කිව්වා. අපිට රූප රාමුවේ පේන සියලුම දේ කලා අධ්‍යක්ෂකට අදාළ දේවල්. එතකොට මේක රූප රාමුව දක්වා ගෙනෙද්දී විශාල කාර්යභාරයක් තියෙනවා ඒ පිටිපස්සේ. ඒකට මම ඒක පැහැදිලි කිරුවොත් අපිට මුලින්ම අර මං කිව්වා වගේ පිටපතක් හම්බෙනවා. පිටපත හම්බුනාම අපි කරන්නේ පිටපත 3-4 පාරක් කියවනවා. කියවපුවාම ඒ නිදහසේ කියවන්න ඒ පිටපතේ දේවල් අපිට හොඳ පිටපතක් නම්
මම මෙතන හොඳ පිටපතක් කියන්නේ ඒ සම්බන්ධ තියෙනවා මේ හොඳ නරක කියන පිටපත් ඒක පිටපත් සම්බන්ධයෙන් කතා කරද්දී ඒක මොකක්ද මම මේ කියන්නේ හොඳ නරක කියන එක තේරුම් ගන්න පුළුවන්. අපි ඉතින් පිටපත කියවද්දී අපිට දේවල් ආර්ට් ඩිරෙක්ටර් කෙනෙකුට මැවෙනවා පංගුවක් දේවල් පංගුවක් චරිත මැවෙනවා ඒක සාමාන්‍යයෙන් අපි නවකතාවක් ඕන කෙනෙක් ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඕනේ ඕන කෙනෙක් නවකතාවක් හරියට කියවද්දී අපිට කතාවේ දේවල් මැවෙනවා නවකතාව ඇතුලේ චරිත මැවෙනවා ඒ පසුබිම මැවෙනවා. දැන් මේ රචකයා සමහර විට ඒ පසුබිම රචකයාට අදාළ පසුබිම නෙමෙයි අපිට මැවෙන්නේ. රචකයාට මැවුණ ඇඳුම් චරිත වල ස්වභාවය නෙමෙයි අපිට මැවෙන්නේ. නමුත් අපිටත් මැවෙනවා දේවල් ඒක කියවද්දී. ඉතින් දැන් මේ පිටපතකත් එහෙමයි පිටපතත් අපිට කියවද්දී කලා අධ්‍යක්ෂකවරයෙක් විදියට කියවද්දී අපිට දේවල් මැවෙනවා. ඒ මැවෙද්දී අපිට ඒ මැවෙන්න නම් අපි දේවල් අපේ පරිසරයේ අපි දේවල් හදාගෙන තියෙන්න ඕනේ. අර කලා අධ්‍යක්ෂකවරුගේ මුල්ම වගකීම මම කියන්නේ අන්න එතනින් තමයි පටන් ගන්නෙ. කලා අධ්‍යක්ෂකවරයෙක් වෙන්න නම් ඒක නළුවෙකුටත් අදාළයි ඕනම නිර්මාණ ශිල්පියෙකුට අදාළයි. අපි බොහෝ දේවල් කියවන්න ඕනේ. කියවන්න ඕනේ බොහෝ දේවල් හොයන්න ඕනේ. විශේෂයෙන් ඉතිහාසය වර්තමානය දේවල් අපි නිතරම කියවීම විතරනේ අපි නිතරම අවදියෙන් ඉන්න ඕනේ. සමාජය ගැන අවදියෙන් ඉන්න ඕනේ. එතකොට අපිට ඕනම දෙයක් ඕනම පිටපතක් ඕනම නිර්මාණයක් කියවද්දී අපිට අපි දැකපු දේවල් එක්ක අපිට දේවල් නිර්මාණය වෙනවා ප්‍රතිනිර්මාණය වෙනවා. ඉතින් මුලින්ම අපිට වෙන්නේ ඒක. ඊට පස්සේ අපි ඒක චරිත වෙනම අපි කොටස් විදියට වෙන් කරගන්නවා. මොකද කලා අධ්‍යක්ෂකවරයෙකුගේ අනිත් වගකීම තමයි හැම දෙයක්ම අපි පේපර් වර්ක් තියෙන්න ඕනේ. ලියා ගන්න ඕනේ. සටහන් කරගන්න ඕනේ. ඉතින් මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම් එක්ක. මම කරන්නේ පිටපත කියවද්දී ඉස්සෙල්ලා චරිත මට හම්බෙන චරිත ඊට පස්සේ මට හම්බෙන බෑග්ග්‍රවුන්ඩ් පසුබිම ඊට පස්සේ පිටපතේ මට හම්බෙනවා නම් වෙන විශේෂ දේවල් වාහන ඒ හැම දෙයක්ම මම සටහන් කරගන්නවා. ඒ දර්ශන විදියට තියෙනවනේ මේ පිටපතේ වෙන් කරලා ඒ දර්ශනයට අදාළව මම ඒව වෙන් කරගන්නවා. ඒව සමහරවිට මම chart එකක් හදලා ඒ chart එකට ඇතුල් කරගන්නවා. ඊට පස්සේ තමයි මම හිතන්නේ දැන් මේකත් එක්ක අපි පිටපතත් එක්ක අපි ඊට පස්සේ යනවා මේ පිටපතට අදාළ පිටපතේ කතාවට අදාළ කාලවකවානුව මොකද්ද? මේ චරිතවල පිටපතේ තියෙන මේ චරිතවල පසුබිම මොකද්ද? ඒගොල්ලන්ගේ ඒ හැම චරිතයකටම දෙයක්. මගේ චරිතයට අර මම කලින් කිව්වා වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ. මගේ උප්පත්තිය ඉඳන් මම ගිය ඉස්කෝලේ මම ආස කරන දේවල් අපි ඒ චරිතවලත් ඒව හොයනවා. ඊට පස්සේ අපිට ලේසි. දැන් අපි කියමු දැන් චරිතයක් පංගුවක් චරිත පිටපතේ සඳහන් නැති දේවල් අපි අධ්‍යක්ෂකවරයාත් එක්ක කතා කරගෙන අපි දේවල් ඒ චරිත ගොඩනගනවා ඇඳුම් වලින්. දැන් නළුවෙක්ට අදාළයිනේ රංග වස්ත්‍ර. එතකොට කලා අධ්‍යක්ෂකවරයා යටතේ තමයි ඇඳුම් නිර්මාණයක් තියෙන්නේ. ඒකට වෙනම ශිල්පියෙක් ඉන්නවා ඇඳුම් නිර්මාණ ශිල්පියා. එතනදී මේකත් අපි ඒ ඇඳුම සම්බන්ධෙනුත් අපි අවධානය යොමු කරනවා. මේ ඇඳුම සම්බන්ධයෙන් සමහර විට පංගුවක් කැරක්ටර්ස් වල ලියවිලා නැතුණාට අපිට කැරක්ටර්ස් චරිත ගොඩනගා ගන්න අපිට පුළුවන් මේ පුද්ගලයා සමහර විට මේ තරුණයෙක් නම් මෙයා ආස කල එකක් අපිට දාන්න පුළුවන්. දැන් පුද්ගලිකව මම ආස කරන කලර් තියෙනවා වර්ණ තියෙනවා මම අඳින්න කැමතියි. එතකොට අපිට ඒ චරිත ගොඩනගවද්දී අපිට එහෙම එකක් දාන්නත් පුළුවන් ඇතුල් කරන්නත් පුළුවන්. ඒ වගේ අපි චරිතය ගොඩනගනවා කොස්ටියුම් වලිනුත්. ඊට පස්සේ අපි බෑග්ග්‍රවුන්ඩ් ගත්තාම බෑග්ග්‍රවුන්ඩ් එකත් අපි පිටපතට අදාළ කාලවකවානුව ඒ ඔක්කොම අධ්‍යයනය කරලා ඒ කාලවකවානුවට දැන් වර්තමාන කතාවකට අපිට දාන්න බෑනේ මේ පිටපතේ විශේෂයෙන් ඉල්ලන්නේ නැත්තම්
අපිට මේ 2026 පසුබිමකට අපිට දාන්න බෑනේ 800 ගණන් වල බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් ඒව සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. කලා අධ්‍යක්ෂකවරේ වගකීම තමයි ඒව සම්බන්ධයෙන් දැනුවත් වීම, අධ්‍යයනය කිරීම. ඊට පස්සේ තමන්ගේ කාර්ය කරගන්න ලේසි. ඒක තමයි මූලිකම කලා අධ්‍යක්ෂකවරයෙක් සතුව තියෙන්න ඕනේ. දේවල් හොයන්නයි, අධ්‍යයනය කිරීමයි. ඊට පස්සේ ඉතින් අනිත් ඒවා ටික කරගන්න ලේසි. දැන් මේ වර්තමානයේ කලා අධ්‍යක්ෂක කියන ටයිටල් එකට අමතරව ඔගොල්ලෝ ගොඩක් අය අහලා ඇති ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියලා ටයිටල් එකක් දකින්න වෙති. මේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර්යි කලා අධ්‍යක්ෂකයි අතර තියෙනවා වෙනසක්. ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියන්නේ සමස්ත නිර්මාණය අර ලංකාවේ ගොඩක් කලා අධ්‍යක්ෂකවරු ටයිටල් එක නෙමෙයි කලා අධ්‍යක්ෂකවරු කරලා තියෙන්නේ මේ තාක්කල් ප්‍රොඩක්ෂන් ඩිසයිනර්ගේ කාර්යය තමයි. නමුත් ඒක ටයිටල් එකක් විදියට මේ මෑත තමයි ආවේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියන එක. ප්‍රොඩක්ෂන් ඩිසයිනර්ගේ කාර්යභාරය තමයි අර මම කලින් කිව්වා වගේ පිටපත හම්බුනාට පස්සේ මේ පිටපතත් එක්ක කරන වර්ක් එක. ඒක සැලසුම් කිරීම, නිර්මාණාත්මකව සැලසුම් කිරීම. එතකොට එයා යටතේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් යටතේ මේක තමයි ජාත්‍යන්තරව සිනමා ශාස්ත්‍රයේ තියෙන මේ විදිය. ප්‍රොඩක්ෂන් ඩිසයිනර් යටතේ තමයි ඉන්නේ කලා අධ්‍යක්ෂක. කලා අධ්‍යක්ෂක ඉන්නවා. එතකොට කලා අධ්‍යක්ෂකත් එක්ක ඉන්නවා ප්‍රොඩක්ෂන් ඩිසයිනර් යටතේ ඇඳුම් නිර්මාණ ශිල්පියා හෝ ශිල්පිනිය. ඊට පස්සේ අංග රචනා ශිල්පියා, මේකප් ආටිස්ට්. ඊට පස්සේ ඉන්නවා කලා අධ්‍යක්ෂණයත් එක්ක තව ඉන්නවා ප්‍රොප් මාස්ටර් කියලා චරිතයක් ඉන්නවා. සෙට් ඩ්‍රෙසර් කියලා චරිතයක් ඉන්නවා. ඊට පස්සේ ස්පෙෂල් ඉෆෙක්ට්, VFX, දැන් නම් ඔය AI තාක්ෂණය සම්බන්ධ නිර්මාණ ශිල්පීන්. ඒකම මං කිව්වා වගේ අර ස්පෙෂල් ඉෆෙක්ට් ඔය වගේ චරිත ගොඩක් ඉන්නවා මේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් ඊට පස්සේ ආර්ට් ඩිරෙක්ටර් යටතේ. මේක තමයි ප්‍රොඩක්ෂන් ඩිසයිනර්යි ආර්ට් ඩිරෙක්ටර් අතර වෙනස. ප්‍රොඩක්ෂන් ඩිසයිනර් ඩිසයින් කරන, සැලසුම් කරන සියලු දේ දර්ශන තලයේදී ප්‍රී ප්‍රොඩක්ෂන් වල පූර්ව නිෂ්පාදන කටයුතු වලදී ප්‍රායෝගික තලයට ගේන්නේ ආර්ට් ඩිරෙක්ටර්. ආර්ට් ඩිරෙක්ටර් තමයි ප්‍රායෝගිකව මේ සියල්ල සෙට් පසුතල නිර්මාණය ඒ සියලු දේ සම්බන්ධයෙන් ශිල්පීන් එක්ක වැඩ කරන්නේ ආර්ට් ඩිරෙක්ටර්. එයාගේ වගකීම තමයි ඒ ටික තමයි ප්‍රොඩක්ෂන් ඩිසයිනර් ඉන්නේ උඩ ඉඳන් එයා ඩිරෙක්ටර් DOP එක්ක සම්බන්ධ වෙලා මේ සියල්ල සැලසුම් කරනවා. එතකොට ආර්ට් ඩිරෙක්ටර් ප්‍රොඩක්ෂන් ඩිසයිනර් මෙතනදී ආර්ට් ඩිරෙක්ටර්ත් එක්ක සම්බන්ධ වෙලා අදාළ පසුතලය නිර්මාණය කරනවා. ඒ කියන්නේ අර මං කිව්වේ පේපර් වර්ක් ඒවා ඩිසයින් කරනවා. ඩිසයින් කරලා සෙට් එකක් හදන්න තියෙනවා නම් මේ සිනමා නිර්මාණයට අදාළව, චිත්‍රපටියට අදාළව ඒ සෙට් එක ඩිසයින් කරනවා. ඒ ඩිසයින් කරන්නත් වෙනම ශිල්පියෙක් ඉන්නවා, ඩිසයිනර් කෙනෙක්. එයා එක්ක මේක ඩිසයින් කරනවා. ඒකම ඇඳුම් නිර්මාණ ශිල්පිනියත් එක්ක ශිල්පියත් එක්ක සම්බන්ධ වෙලා ඒ ඇඳුම් අදාළ ඇඳුම් නිර්මාණය කරනවා. මේවට ඕන කරන ඊට පස්සේ කලර්ස්. අපි සිනමා නිර්මාණයක් කරද්දී ලංකාවේ ගොඩාක් දුරට එහෙම සිද්ධ වුණේ නැහැ. දැන් මෑත කාලේ එහෙම සිද්ධ වෙනවා. අපි ප්‍රොඩක්ෂන් ඩිසයිනර් මුලින්ම තීරණය කරනවා DOP එක්කත් සම්බන්ධ වෙලා, ඩිරෙක්ටර්ත් එක්කත් සම්බන්ධ වෙලා අපි මේ චිත්‍රපටියට අදාළ කලර් පැලට් එකක් හදා, කලර් තීම් එකක් හදා ගන්නවා. මොන කලර්ස්ද අපි මේ ෆිල්ම් එක යන්නේ, මේ කලර්ස් එකේ පිටපතට අදාළ මූඩ් එකක් තියෙනවා. ඒ මූඩ් එකට අදාළ අපි මොන වගේ කලර්ස්ද අපි මේකට සම්බන්ධ කරගන්නේ කියලා අපි ඒ චිත්‍රපටයට අදාළව කලර් පැලට් එකක් තෝරගෙන තමයි අපි ඉතුරු ඒවා ඔක්කොම ඩිසයින් කරන්නේ. එතකොට අපිට මේකට
බැක්ග්‍රවුන්් එකට වෙන කල එකක් ගාන්න ඕන අපි කල පැලට් එක ඇතුළේ තමයි ඒ හැමදේම කරන්නේ ඊට පස්සේ ඇඳුම් නිර්මාණ ශිල්පියා තමන්ගේ ඇඳුම් නිර්මාණය කරන්න ඕනෙත් ඒ කල පැලට් එකට අනුව එතනදී බැක්ග්‍රවුන්් කල එකයි එක ක්ලෑස් වෙන්න ඇතුව සමහර විශේෂ අවස්ථාවල බැක්ග්‍රවුන්් කල එකම තියෙන්ට පුළුවන් කොස්ටිම් වල ඒ විශේෂ පිටපතට අදාළ විශේෂ අවස්ථාවල එහෙම වෙන්නත් පුළුවන් එහෙම නැත්තම් ඒ දෙකේ වෙනසක් තියාගෙන ඇඳුම් නිර්මාණය කරන්න බැක්ග්‍රවුන්් එකත් එක්ක ඇඳුම් නිර්මාණ ශිල්පියා සමත් වෙන්න ඕනේ. ඉතින් ඒ කලස් වලට දැන් කලස් ගත්තාම කල කියන්නේ සිනමාවේ භාෂාවක්. මේක මේ හැම කල එකක් සම්බන්ධයෙන්ම තියෙන ඒ කල එකට අදාළ ඒක තේරුමක් සංකේතයක් භාෂාව කියන්නේ සංකේතයක් ඒ නිසා ඒ හැම එකකටම තියෙනවා තේරුමක් ඒක අදාළයි එක රටවල එක රටවලට අනුව ඒ කලස් වලින් හඟවන තේරුම වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ අපිට මේ වර්ණත් අපි භාෂාවක් කියලා කියන්නේ වර්ණ වලින් අපි දැන් අඳවන වර්ණය ඒ චරිතේ ඒ මොහොතේ තියෙන චිත්‍රපටයේ ඒ මොහොතේ තියෙන භාවයන් මොනවාද කියන එක අපිට මේ ප්‍රේක්ෂකයට හඟවන්න පුළුවන් ඒ කලස් වලින්. දැන් පෞද්ගලිකවත් අපි මනෝවිද්‍යාත්මකව අපි අඳින කලස් එක්ක තියෙන සම්බන්ධයක් අපේ ජීවිතවල සම්බන්ධයක්. දීප්තිමත් වර්ණ අඳින්න පංගුවක් අය කැමති ඒත් මානසික සම්බන්ධතාවය තියෙනවා. අපි ඒක තමයි සිනමාවටත් ගේන්නේ. ඉතින් ඒව සම්බන්ධයෙන් ආර්ට් ඩිරෙක්ටර්යි කොස්ටියුම් ඩිසයිනර්යි දැනුවත් වෙලා ඉන්න ඕනේ. වර්ණ සම්බන්ධයෙන් වර්ණ කියන්නේ වෙනම අධ්‍යයනය කළ යුතු දෙයක් සිනමාවේදී. ඒක කොස්ටියුම් වලටත් අදාළයි වර්ණ, පසුතල නිර්මාණයටත් අදාළයි, අපේ සාමාන්‍ය ජීවිතයටත් අදාළයි වර්ණ කියන එක. ඉතින් වර්ණ එක්ක වැඩ කරද්දී අර මං කිව්වා වගේ අපි ඒ ඔක්කොම දැනගෙන වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරන කට්ටිය දැන් ඉන්නවා. දැන් කලර් පැලට්ස් වලට වැඩ කරන අය ඉන්නවා. ඒ නිසා ගොඩක් පහසු වෙලා තියෙනවා. නිර්මාණාත්මක විදිහට ඒවෙන් පොහොසත් වෙලා තියෙනවා. දැන් කලාධ්‍යක්ෂකවරයෙකුට තියෙන ලොකුම අභියෝගය තමයි අභියෝගයක් වගේ මේක ඛේදවාචකයක් බජට් එක. දැන් අපිට හම්බෙලා තියෙනවා අත දිගහැරලා වැඩ කරන්න පුළුවන් බජටුත් තියෙනවා. පංගුවක් ඒවා තියෙනවා වැඩේ ගණිත දෙද්දිම අපිට කියන්නේ මේක ලෝ බජට් කියලා. ලෝ බජට් කියලා ඉතින් අපිට අනිත් පැත්තට අහන්න හිතෙනවා මේ ලෝ බජට් නම් ඇයි මේක කරන්නේ කියලා. නමුත් ඉතින් නිර්මාණයක් කරන්න ඕන නිසා මේ අපි එහෙම අහන්නේ නැහැ. ඉතින් අපි බලන්නේ මොකෝ මේ ඔක්කොම වැඩ ගේන්නේ අපේ යාළුවෝනේ. එතකොට යාළුවොත් එක්ක වැඩ කරද්දී අපිට යාළුවෝ ගොඩ දාන්න වෙනවා. ඉතින් අපේ ජීවිත කාලේ අපි කරලා තියෙන යාළුවෝ ගොඩ දාපු එක තාමත් ඒක කරනවා. එතනදී විශේෂයෙන් අපි මේ සිනමා වෙදී කොහොම හරි ගැට ගහලා ඒක කරනවා. ටෙලි නාට්‍ය වලත් ගැට ගහලා ඒක කරනවා. නමුත් තියෙන තත්ත්වය ලෝ බජට් කියලා මේගොල්ලෝ වැඩේ පටන් ගත්තට පස්සේ වැඩේ යන අතරතුර මේගොල්ලන්ට මතක නැහැ මේගොල්ලෝ කිව්වේ මුලින්ම කිව්වයි කියලා මේක ලෝ බජට් කියලා. වැඩේ යන අතරතුර මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ආර්ට් ඩිරෙක්ටර්ගෙන් හයි බජට් එකක දේවල්. එතකොට මේ ආර්ට් ඩිරෙක්ටර්ට එක්ක වෙලා වෙන්නේ එක්ක මේ වැඩේ දාලා යන්න එක නැත්නම් මේ රණ්ඩු වෙවි මේකේ වැඩ කරන එක. දැන් මගේ ජීවිතේ නම් මම ගොඩාක් වැඩ වගේ මගේ මුල් කාලේ මම වැඩ දාලා ගිහිල්ලා තියෙනවා. මම දැන් කරන්නේ ඒ වගේ ලෝ බජට් වැඩ එක්ක බාර ගන්නෑ නැත්නම් රණ්ඩු වෙවි කරනවා නැත්නම් කොහොම හරි කතා කරලා ඒක වැඩේ කරනවා. තියෙන ප්‍රශ්නේ තමයි අර ඒගොල්ලෝ හිතන්නේ මේක මුලින්ම කියන්නේ මචං අපි මේක ලෝ බජට් වැඩක් අපි කවුලා මේක ප්‍රශ්නයන්නේ අපි කොහොම හරි මේක ගොඩ දාමු කියලා. එහෙම කියලා මැදදී ෂූටින් පටන් ගන්න සෙට් එකේදී තමයි අර වගේ ඊට පස්සේ ඒගොල්ලන්ට මතකත් නැහැ ඒගොල්ලෝ දේවල් ඉල්ලනවා. ඊට පස්සේ ආර්ට් ඩිරෙක්ට් මේ ලෝ බජට් කියන සංවාදය ඩයලොග් එක යන්නේ මේ දෙන්න අතර විතරයි.
මේක දන්නේ කැමරමන්, මේක දන්නේ සෙට් එකේ අනිත් ලයිට් කරන අය, ආටිස්ලා දන්නේ. එතකොට දේවල් නැති වුණාම මේ සෙට් එකේදී ඩිරෙක්ටර් ගැටුමක් ඇති කරගන්නවා ආර්ට් ඩිරෙක්ටර්ත් එක්ක. එතකොට අර මම කියපු අනිත් අය හිතන්නේ මේක ආර්ට් ඩිරෙක්ටර්ගේ දුර්වලකමක් කියලා. එතකොට ඒ ෆෝල්ට් එක ඔක්කොම යන්නේ ආර්ට් ඩිරෙක්ටර්ගේ අතට. මූ එක්ක වැඩ දන්නේ නැහැ, මූ එක්ක වැඩේට ලෑස්ති වෙලා නැහැ කියන එක තමයි යන්නේ. නමුත් ඒගොල්ලෝ දන්නේ මේක අර ලෝ බජට් කියලා සීමාවක් හදාගෙන වැඩ කරන වැඩක් කියන එක මේගොල්ලෝ දන්නේ. ප්‍රචාරය එළිය යන්නේ ආර්ට් ඩිරෙක්ටර් එක්ක නානවා, එක්ක උට වැඩ කරන්න බෑ, වැඩේ අනනවයි කියන එක තමයි යන්නේ. නමුත් ඇත්ත සිද්ධිය අරක. ඒ කියන්නේ මේ කූඹි මම සාමාන්‍ය කියන්නේ කූඹි පුකින් අලියෙක්ව බිහි කරන්න try කරනවා කියන එක. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ඒක. නමුත් ඒක කරන්න බෑනේ. එක්ක කූඹි එක්ක මැරෙනවා, නැත්තම් ඕකනේ වෙන්නේ. මේ නමුත් ඔය බජට් ලිමිටඩ් බජට් ඇතුලේ වැඩ කරන ඒවත් තියෙනවා. ඒවා අපි වැඩ කරලා තියෙන ඒවා සාර්ථක වෙලා තියෙනවා. ඒ සාර්ථක වුණාට පස්සේ අපි ගැන බලන්න නැති අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ මේ වැඩේට අපිට කතා නොකරන අලුත් ඊගා වැඩේට බජට් හොඳට තියෙන වැඩේට අපිට කතා නොකරන අවස්ථාවක් තියෙනවා. එහෙම තමයි ඉතින් මේකේ බජට් සම්බන්ධ ඉතින් ওই වගේ සිද්ධි තියෙනවා. දැන් කලා අධ්‍යක්ෂණය ගත්තාම දැන් අපි කලා අධ්‍යක්ෂණ ශාස්ත්‍රයට එනකොට අපිට ඇත්තටම ඉගෙන ගන්න තැන් තිබ්බේ නැහැ. ඉගෙන ගන්න තැන් තිබ්බේ නැහැ. අපි ඉගෙන ගත්තේ වැඩ කරලමයි. අර මම කිව්වා වගේ පුළුවන් තරම් අපි ෆිල්ම් බැලුවා. ෆිල්ම් බලලා තමයි අපි දේවල් ඉගෙන ගත්තේ. නමුත් දැන් ඔය අපේ කාලේ අග හරිය තමයි ලංකාවේ තාක්ෂණයේ පිම්මක් පැන්නේ. එකක් YouTube වලින් දැන් අයට ගොඩක් YouTube දාපු ගමන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපිත් දැන් YouTube බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. තාක්ෂණය දියුණුයි. ඉතින් තාක්ෂණයත් එක්ක දැන් අලුත් પરම්පරාව ගොඩක් කිට්ටුයි. මොකෝ තාක්ෂණය කියන එක අපිට කවදාකවත් මගහැරලා යන්න බෑ. දැන් සිනමාව ආරම්භ කරද්දී නිහඬ සිනමා යුගයේදී ඒකේ යම් කාලයක සවුන්ඩ් කියන එක ආවා. ඒක ඒ කාලයට සාපේක්ෂව ඒක තාක්ෂණිකව දියුණුවක්. ඒතකොට ඒක මගහැරියා නම් අපිට අද වෙනකන් තියෙන්නේ මේක වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අද වෙනකන් තියෙන්නේ නිහඬ සිනමාව. නමුත් ඒකට මුහුණ දුන්නා තාක්ෂණයත් එක්ක. ඊට පස්සේ කලර්ස් කියන එක, වර්ණ චිත්‍රපට කියන එක ඒක මගහැරියා නම් මම මේ කියන එක වෙන්නේ තාක්ෂණයේ කවදාකවත් මගහරින්න බෑ. දියුණු වීම සංවර්ධනය මගහරින්න බෑනේ. ඒ නිසා අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ මේ තාක්ෂණය අපි භාවිත කරන්නේ මොකටද කොහොමද කියන එක. ඉතින් අද තරුණයන්ට අද මේ ප්‍රොඩක්ෂන් ඩිසයිනින් ශාස්ත්‍රයේ ඉන්න ෆීල්ඩ් එකේ ඉන්න ආර්ට් ඩිරෙක්ටර්ස්ලට ගොඩක් තාක්ෂණයත් එක්ක ඒගොල්ලන්ට ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙනවා. සාර්ථක විදිහට ඒගොල්ලෝ ගනුදෙනු කරනවා. ඇත්තටම අපි ඒගොල්ලන්ට වැඩිය වයසින් වැඩි වුණාට අපිත් ඒගොල්ලන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. දැන් අපිට බැරි දේවල් අපි ඒගොල්ලන්ගෙන් අහ ගන්නවා තාක්ෂණික වශයෙන් දේවල්. මේක කොහොමද කරන්නේ කියලා. ඒ නිසා මේ ප්‍රොඩක්ෂන් ඩිසයිනින් පැත්තේ ආර්ට් ඩිරෙක්ටර් පැත්තේ ඇත්තටම අලුත් තරුණ ගොඩක් කට්ටිය නැහැ මේ ශාස්ත්‍රයේ. අපේ ශාස්ත්‍රයේ අපිට ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් ඉන්නේ. ඒ සියලු දෙනාම වගේ ඇත්තටම මේ දේවල් ඉගෙනගෙන උනන්දුවෙන් සාර්ථකව නිර්මාණ වලට මුහුණ දෙනවා. සිනමා පටවල දැන් අපි ගොඩක් සිනමා නිර්මාණවල ප්‍රොඩක්ෂන් ඩිසයිනින් කරන අපේ තරුණ අපේ මල්ලිලා ඉන්නවා. මේ ඒගොල්ලෝ ඉතා සාර්ථකව තාක්ෂණය එක්ක ගනුදෙනු කරමින් මේ වැඩේ කරගෙන යනවා. ඒක ඇත්තටම අපි සන්තෝෂ වෙන්න ඕන කාර්යයක්. මේ මොකෝ ඒක අපිට බැරි ගොඩක් දේවල් ඒගොල්ලෝ කරනවා මේ ශාස්ත්‍රයේ. දැන් අප අම්මා මාර කිව්වා වගේ අපි පිටපත බලද්දී අපිට හම්බෙන අවස්ථා තියෙනවා. පිටපතේ රංග භාණ්ඩ ප්‍රොප්ස්. එතකොට ඒවා පිටපතේ සඳහන් වෙන අවස්ථාවක් තියෙනවා. සමහර විට මේ ආර්ට් ඩිරෙක්ටර් හරි ප්‍රොඩක්ෂන් ඩිසයිනර් හරි එයා හිතලා මේකට ඇතුල් කරන දේවලුත් තියෙනවා ගොඩක්. ඒක නිර්මාණය
තව තව උපවත් වෙන්න. එතකොට ඒවා දැන් අපි ගමු පීරියඩ් එකක නම් දැන් වර්තමාන කතාවකදී නම් මේ ඕන තරම් තියෙනවනේ අපිට දේවල් හොයාගන්න. ඒ වෙදිත් අපි පුළුවන් තරම් හොයාගන්න බලන්නේ ටිකක් දැකලා පුරුදු නැති අලුත් දේවල් තමයි හොයාගන්න බලන්නේ. අපි දැන් පීරියඩ් ඒ කියන්නේ පරණ ඓතිහාසික කතන්දරයකට ඕන කරන දේවල් නම් අපි පංගුවක් අපි දන්නවා අපි ඇන්ටික් ෂොප් වල පොඩ්ඩක් ඇවිදිනවා. ඒවේ හොයාගන්න නැත්තම් අපි හිතමු පරණ බේසමක් අපිට ඕනේ. පරණ බේසන් ඇත්තටම ඒවා දිරලා යනවනේ. ඉතින් ඒවා ගොඩක් කල් පවත්වාගෙන තියාගන්න බැරි නිසා අපිට සිද්ධ වෙනවා මේ බේසමේ හැඩේ අපි එක්කෝ මේ හැඩේ අපි හොයාගන්නවා. මේ බේසම මේ විදිහට තමයි තියෙන්න ඇත්තේ කියලා හොයාගෙන අපි ඒ වගේ බේසමක් හදනවා. හොයාගන්න පුළුවන් නම් හොයාගන්නවා. නැත්නම් අපිට සිද්ධ වෙනවා ඒක හොයාගන්න නැත්නම් ඒක හදන්න. එතකොට ඒ හදද්දී අපිට ඒක පිටපතේ හැටියට ඒක එක්ක පරණ එකක්ද අලුත් එකක්ද කියන එකත් සඳහන් වෙනවා නම් අපිට වෙනවා ඒක පරණ කරන්න. අලුතෙන් හදපු එක කොහොමත් ඒ කතාවට හැටියට පරණ මලකඩ කාලා නම් මලකඩ කාපු ගතිය ගන්න ඒ ඔක්කොම අපි අපේ ශිල්පියෙක් දාලා අපි හදනවා. ඒවට අපි වැඩ පටන් ගත්තා වෙනවා මේ වැඩේ ප්‍රමාණය එක්ක අපි වෙනවා වර්ක්ෂොප් එකක් මේ මේන්ටේන් කරනවා. ඒකට ඒක ඇතුළේ තමයි අපිට ඕන කරන සියලු දේවල් අපි පොඩි ප්‍රොප් එක පවා හදන්නේ. දැන් පංගුවක් කියවේ අපිට මුල් කාලේ ගිනි පෙට්ටියක් වගේ වුණොත් පරණ ගිනි පෙට්ටියක් ඒව හොයාගන්න නෑනේ. අපි ඊට පස්සේ ගිනි පෙට්ටිය හදනවා. දැන් මේ ඔයගොල්ලෝ දැකපු විදියට දැකලා ඇති මම වැඩ කරපු The Newspaper චිත්‍රපටයේ අර කරත්තේ සරත් කොතලාවල පැදගෙන යන කරත්තේ ඒකේ තියෙන්නේ කරත්තයක් පිටපතේ තියෙන්නේ මෙහෙම පැදගෙන යන කරත්තයක් කියන එක විතරයි. එතකොට අපි මේ කරත්තේ කොහොමද කියන එක අපි ක්‍රියේට් කෙරුවා. ක්‍රියේට් කරලා අපිට ඕන නම් ඒකට දාන්න තිබ්බා මේ අපි ওই දකින වීල් චෙයා තියෙන්නේ පාරේ යාචකෝ එහෙම මේ පැදගෙන යන. නමුත් ඒකට වැඩි අපි මොකෝ ඒ ෆිල්ම් එකේ හැටියට ඒ කරත්තෙත් කැරක්ටර් එකක් චරිතයක්. ඉතින් අපි ඒකට අලුත් මූණුවරක් දෙන්න ඕනේ. ඒක විශේෂ විදියට මේ තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ කරත්තේ අලුතෙන්ම යකඩ වලින් ඒක හැදුවා හදලා ඒක සාර්ථක විදියට ඒක සිනමා පටේ මේ භාවිතා කෙරුවේ. ඒ නිසා මේ පංගුවක් මේවා මේ පංගුවක් ඒවා තාක්ෂණය භාවිතා කරලා හදනවා. පංගුවක් ඒවා අපි පුද්ගලයම හදනවා මේ හදන අවස්ථා තියෙනවා. මම අර මුලින්ම කිව්වෙත් මේවා ගැන ඔක්කොම අපි ඇසූපිරු දැනුම අවබෝධය තිබ්බාම ආර්ට් ඩිරෙක්ටර් කෙනෙකුට ඉතා පහසුයි මේ පිටපත අවබෝධ කරගෙන මේ නිර්මාණ කරන්න. මට මතක හැටියට මම මුලින්ම අයෝමා චිත්‍රපටියට සහාය කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට සම්බන්ධ වුණා. ඊට පස්සේ දොරකඩ මාරාව චිත්‍රපටියට වසන්ත බේසකර මහත්තයාගේ ඊට පස්සේ මේ මගේ සඳයි අන්දගම මහත්තයා. ඊට පස්සේ මම මුලින්ම කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කෙරුවේ ලින්ටන් සේමගේ මහත්තයාගේ පාදඩය කියන චිත්‍රපටියේ. ඊට පස්සේ මට මතක හැටියට නිවුස් පේපර් ඔය අතරත් ෆිල්ම් එක දෙකක වැඩ කෙරුවා. විදේශීය චිත්‍රපටයක ලංකාවේ කලා අධ්‍යක්ෂක විදිහට වැඩ කෙරුවා. නෙළුම් කුළුණ කුමාර තිරිමාදුර මහත්තයාගේ බාලරාජ චිත්‍රපටයේ සංජය පුෂ්ප කුමාරගේ චිත්‍රපට මුල්ලේ කැරෙන්න අනිත් චිත්‍රපට තුනේම මම ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් විදිහට වැඩ කෙරුවා. දැවෙන වියඟුන් ආසු ඊට පස්සේ මේ ළඟදී නිකුත් එන චිත්‍රපටය මේ විහංග ප්‍රේමය චිත්‍රපටයේ ඊට අමතරව සුජීව ප්‍රියාල් කරපු සුපර්ණ කියන චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ ශිල්පියා විදිහට වැඩ කෙරුවා. ওই විදිහට මම චිත්‍රපට 10ක 15ක වැඩ කෙරුවා. ඒ 10 15 අතර මේ කියපු ඒවට අමතරව තව චිත්‍රපට තියෙනවා. මට මතක මේ මොහොතේ මතක තියාගන්න පුළුවන් චිත්‍රපටය තමයි ඔය කිව්වේ. ඔයයි මම ඇඳුම් නිර්මාණ ශිල්පියයි ප්‍රොඩක්ෂන් ඩිසයිනයි කලා අධ්‍යක්ෂකයි විදිහට වැඩ කරපු චිත්‍රපට ටික තමයි ඔය.
මම ඇත්තටම මට අවංකවම කිව්වොත් මම සම්මාන ගැන හිතුවේම නැහැ. මට එහෙම සම්මාන ගැන එහෙම අදහසක් ඇත්තෙම නැහැ. නමුත් සම්මාන දෙන අය පුද්ගලයෝ සම්බන්ධයෙන් සම්මාන ගන්න අය සම්බන්ධයෙන් මගේ ප්‍රශ්නකුත් නැහැ. මේ මම ගිහිල්ලා යන්න පුළුවන් අවස්ථාවල උන්ට අප්පුඩියක් ගහලා එනවා. නමුත් මට සම්මාන ගැන මම එහෙම ලොකු තැකීමක් කෙරුවේ නැහැ, කරන්නෙත් නැහැ. මට සම්මාන කියලා හම්බුනේ මුල් කාලේ මට මාව නොමිනේට් වෙලා තියෙනවා. මේ නමුත් සම්මාන කියලා මට හම්බුනේ දැන් අවුරුදු 10ක් ඇතුළත තුල තමයි. ඒ කියන්නේ මට අවුරුදු ශේෂ්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 20කට 26කට පස්සේ තමයි මට මුලින්ම සම්මානයක් හම්බෙන්නේ. මම ඒක ගැනත් එච්චර තැකීමක් නැහැ. ඒ කියන්නේ මට ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයෙන් මට සුනිල් කොස්තාගේ සුදු වැඳගෙන කළු වැවිදින් ටෙලිනාට්‍යයට හම්බුණා මේ රයිගම් සම්මානය. ඊට පස්සේ නාට්‍ය ශේෂ්ත්‍රයේ හම්බුණා කෙටි නාට්‍යයකට මංජුකාරී වසම්ගේ නාට්‍යයකට හොඳම පසුතල නිර්මාණය. ඊට පස්සේ හම්බුණා ජනාධිපති සම්මානය ද නිවුස්පේපර් චිත්‍රපටයට හොඳම කලා අධ්‍යක්ෂණයට. ওই සම්මාන තුන විතරයි සම්මාන විදියට හම්බෙලා තියෙන්නේ. ඉතින් මම ඒකත් සම්මානෙ ගත්තා. ඊට පස්සේ ඒක පැත්තකින් තිබ්බා. ආයි වැඩ කරගෙන යනවා. ඉතින් මේ ඒ නිසා මට සම්මාන ගැන එහෙම ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. ඒවා හම්බුණා කියලා මං වෙනස් මට අපව මගේ ශේෂ්ත්‍රය වෙනස් කරගන්න උවමනාවකුත් නැහැ. ඒක ඉතින් එක ආපු ගමන එක මොහොතක් කියලා හිතලා ඉතින් වැඩ කරනවා. ඉතින් සම්මාන සම්බන්ධයෙන් මගේ අදහස ඕකයි. හැබැයි සම්මාන මගේ ගරු කිරීමක් තියෙනවා. මට දුන්න සම්මානවල විනිශ්චය මණ්ඩල වලටයි ඒ ගරු කිරීම ඇතුළේ තමයි මම මගේ අදහස කිව්වේ. ඉතින් ඉදිරියේදීත් මට එහෙම බලාපොරොත්තුවක් නැහැ. සම්මාන හම්බුණත් මම ඒක බාර ගන්න ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නැත්තම් ඉතින් සම්මාන නිමේ වැඩේ තමයි කරන්න ඕනේ. මම සාමාන්‍යයෙන් වැඩක් බාරගත්තාම පොඩි වැඩක් හරි මම බාරගත්තාම ඒක ඇත්තටම මම වැඩේ බාරගන්නේම මේක අභියෝගයක් කියලා හිතාගෙන. ඉතින් ඒක ඇතුලේ තියෙනවා විශේෂ ඒ අවස්ථාවලට පැන නගින දේ සිද්ධි තියෙනවා. මේ ඒවා ජයග්‍රහණය කරන්න ඕන දේවල්. අපි සාමාන්‍යයෙන් මම තාම පොඩි බයක් තියෙනවා. දැන් මම මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා 90 ඉඳන් බලපුවාම 36ක් වගේ කාලයක්. නමුත් මම තාම අද වුණත් මම වැඩක් කරද්දි වැඩේ කරගෙන මම ප්‍රී ප්‍රොඩක්ෂන් ගිහිල්ලා මුල් ෂොට් එක ෂූටින් වලදී මුල් ෂොට් එක ගන්නකම් මගේ තියෙන පොඩි ටෙන්ෂන් එක. මේ ඒක බයක්කුත් නෙමෙයි. ඒක අර වැඩි වගකීම කියන එක මේ හැබැයි ඒක මුල්ම ෂොට් එක ගත්තට පස්සේ ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ මම සාමාන්‍ය විදියට වැඩ කරනවා. මම සිනමා නිර්මාණ වලට ටෙලි නාට්‍ය වලට අමතරව කාලයක් වැඩ කරුවා ටීවී වෙළඳ දැන්වීම් ශේෂ්ත්‍රයේ. මම ගොඩක් වැඩ කරලා තියෙන්නේ වෙළඳ දැන්වීම් ශේෂ්ත්‍රයේ වෙළඳ දැන්වීම් එක. මේවා ඉතින් මම වෙළඳ දැන්වීම් වලින් අයින් වුණෙත් මේ කාරණේ නිසා. මේවා අපිට ඕන දේ නෙමෙයි අපි කරන්නේ. මේවා කරන්න තියෙන්නේ ක්ලයන්ට් කියලා ඉන්නවා. ඒ කියන්නේ සන්නාමය අයිති පුද්ගලයා ඉන්නවා මුල උඩ. ඊට පස්සේ මැද ඉන්නවා ඒජන්සිය, ඇඩ්වර්ටයිසින් ඒජන්සි. ඊට පස්සේ තමයි ප්‍රොඩක්ෂන් හවුස් එක. එතකොට ප්‍රොඩක්ෂන් හවුස් එක වගේ කියන්න ඕනේ ඒජන්සියට, ඒජන්සිය වගේ කියන්න ඕනේ ක්ලයන්ට්. මෙතනදී අපි මම නෙමෙයි අපි සාමාන්‍ය ආර්ට් ඩිරෙක්ටර්ස්ලා තමයි ගොඩක් දුරට මේකට මුහුණ පාන්නේ. අපි දෙයක් දැනගෙන නෙන්නේ මෙතනට. අපි දේවල් අධ්‍යයනය කරනවා එනවා. ඉතින් අපිට ගොඩක් දුරට වෙළඳ දැන්වීම වලදී අපිට උවමනා දේ කරන්න බෑ. අපිට කරන්න වෙලා තියෙන්නේ අර ක්ලයන්ට් කෙනෙකුට ඕන ඒක ප්ලෑන් කරන ඒජන්සියට ඕන දේ. ඒජන්සියෙත් ඉන්නවා ආර්ට් ඩිරෙක්ටර්ස්ලා. ඒගොල්ලෝ ප්‍රැක්ටිකල් ආර්ට් ඩිරෙක්ටර්ස්ලා නෙමෙයි. ඒගොල්ලෝ
ඒගොල්ලෝ තමයි ප්ලෑන් කරන්නේ මේක මෙහෙම වෙන්න ඕනේ කියලා. එතකොට මම අර අමතක නොවන එකට අදාළ පසුබිම කතා කරන්නේ මේ එතකොට මේ ක්ලයන්ට් මේ ඒජන්සි වල ඉන්නවා මම මේක දැන් කියන්න බය නෑ මොකද මම වෙන දැන් වැඩ කරන්නේ නැති නිසා මේ ඒජන්සි වල ඉන්නවා මේ ආර්ට් ඩිරෙක්ටර්ස්ලා වැඩ කරන අය ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැතිව මෙලෝ දානයක් දන්නේ නැතුව එත ජොබ් එකක් තමයි ඉතින් කාගේ හරි ජොබ් එකක් ඉතින් ඒ ජොබ් එකට ආපු අය මේගොල්ලෝ අර මං කිව්වා ඔය වර්ණයක් ගැන දන්නේ කැමරා කෝණ ගැන දන්නේ කිසි දෙයක්ම දන්නේ නැතුව එනවා ඉතින් ඇවිල්ලා ඒගොල්ලෝ තමයි අපිට කියන්නේ මේ ඇඳුමේ වර්ණය මේක වෙන්න ඕනේ ඊට පස්සේ සෙට් එක මේ වගේ තියෙන්න ඕනේ කියලා කියන්නේ ඔය කිසිම දෙයක් දන්නේ නැතුව මාකටිං ගැන විතරක් ඉගෙනගෙන ආපු අය තමයි ඊට පස්සේ අපිව හැන්ඩල් කරන්නේ මේකට අපේ මාන්නයකුත් නෙමෙයි නමුත් මේ අපි නිර්මාණයන්නේ අපි කරන්නේ නිර්මාණයක් කරන්නේ ඒකට අපි යම් ගාස්තුවක් ගන්නවා නමුත් ඒ ගාස්තුව ගත්ත කියලා අපිට යට වෙන්නත් බෑ නමුත් විලදැන්වීම් කරනවා නම් යට වෙන්න සිද්ධ වෙනවා ඉතින් මේ ඒගොල්ලොත් ඉතින් අතරමැද හිර වෙලා තියෙනවා ඒගොල්ලන්ටත් ඕනේ ක්ලයන්ට් කියන දේ ක්ලයන්ට්ව සතුටු කරන්න ඉතින් මේ වගේ අවස්ථාවක එකපාරක් මම මේක දැන්වීම මොකද්ද කියලා කියන්නේ නැහැ මොකුත් කියන්නේ මේ මට සිද්ධ වුණා විශාල පිරිසකට ඇඳුමක් නිර්මාණය කරන්න එක යුනිෆෝර්ම් එකක් වගේ ඒකෙදිදී අපි කරන්නේ මම එතකොට ඒකේ ඒවේ ඇඳුම් නිර්මාණ ශිල්පියා විදියට ඒකේ කමර්ෂල් එකේ සම්බන්ධුනේ ඒකෙදී අපි කරන්නේ මුලින්ම ඒකට අදාළ වර්ණය ඇඳුමට අදාළ වර්ණයේ ඒ රෙදි වල මෙටීරියල් එකේ සාම්පල් ගෙනල්ලා ඒජන්සියට පෙන්නනවා අර මම කියපු අයට තමයි මම පෙන්නන්නේ අර අතරමැද ඉන්න ඒජන්සියේ කට්ටියට මේ ඒගොල්ලෝ පෙන්නපුවා ඒගොල්ලෝ ඊට පස්සේ මීටින් එකක් දාලා ඒගොල්ලෝ යවනවා ක්ලයන්ට් යවන අවස්ථාවක් තියෙනවා නැත්නම් ඒගොල්ලෝ තීරණය කරලා මේ ඒගොල්ලෝ තමයි කලර් එක තෝරන්නේ ඉතින් ඒගොල්ලෝ තෝරන කලර් එක තමයි අපි ගිහිල්ලා ගන්න ඕනේ ඒ කියන්නේ අපි කඩේ ඒජන්සියට කඩේ යන එකක් තමයි අපි කරන්නේ ඉතින් ඒ කඩේ ගිහිල්ලා ඒ වර්ණය මෙටීරියල් එක ඉතින් ඒගොල්ලෝ තේරුවා මේකයි මෙටීරියල් එකද මම කරුවේ ඒ කිට්ටුම ඒගොල්ලෝ කියන කලර් එකට කිට්ටු කලර්ස් කීපයක් සාම්පල් ගෙනල්ලා කොලේක අලවලා ඒ නම්බර් කරලා තමයි පෙන්නලා ඒ ඕකේ වුණාට පස්සේ මම කරන්නේ ඒක ඉස්සරෙන් අස්සනක් ගන්නවා ඒගොල්ලන්ගේ ඉතින් දැන් මේ පිටකොටුවේ ගිහිල්ලා මාකට් එකෙන් මට මතකයි අමීන් මාකට් එකේ හරි අස්ලාම් හරි මාකට් එකෙන් ඒ රෙදි අරගෙන ඕකේ කලර් එක ඕකේ කරලා මේ අස්සනක් දාගෙන ආවා ඇඳුම් මට මතක හැටියට ඇඳුම් 50ක් වගේ හදන්න ඕනේ ඉතින් අරගෙන ආවා අරගෙන දැන් මාකට් එකට මේක ගන්න ගියාම අර මම සාම්පල් ගත්ත කඩේ රෙදි ඉවරයි ඒ කලර් එකේ රෙදි ඉවරයි පස්සේ මම මාකට් එකේ හැමතැනම හෙව්වා ඒ රෙද්ද නැහැ හොයාගන්නවත් නැහැ මේ මම කෙරුවේ ඊට පස්සේ ඊට කිට්ටුම එක ගත්තා අරගෙන ඒ කලර් එකට කිට්ටුම එකෙන් තිබ්බා ඒක අරගෙන මුලින්ම මම කෙරුවේ රෙදි ටික අරගෙන ගෙදර ගිහිල්ලා අර සාම්පලේ අස්සන ගත්ත සාම්පලේ තියෙනවනේ ඒක කැල්ල කපලා ගානට අයින් කරලා මේ මට හැකියාවක් තියෙනවා ඕන කෙනෙක්ගේ අස්සන මට ගහන්න පුළුවන් ඒ නිසා මම කෙරුවේ කපලා අලවලා අස්සන ගහලා ඒක තියාගත්තා වෙනම අර තියෙන රෙද්ද කැල්ල ගහලා අරක නැති එක අයින් කරලා දාලා ඉතින් මේක ඇඳුම් ටික හදලා අඳලා ඉතින් ඇඳුම් ටික හැදුවට පස්සේ මේගොල්ලන්ට ඇඳුම් බලන්නත් ඕනේ බලන්න ඉතින් මම අරගෙන යනවා මේගොල්ලෝ ඕකේ කරපු එකයි ඇඳුමකුයි අරගෙන ගිහිල්ලා ඒ දෙක ඒගොල්ලෝ චෙක් කරුවා චෙක් කරනකොට ඕකේ
ප්‍රශ්නයක් නැහැ. මම එදා හිතාගත්ත මුන් කරන්නේ කොච්චර බොරුවක්ද කියලා. මේගොල්ලෝ කියන්නේ මේ උවමනාව වෙන්නේ මේ කලස් ඒගොල්ලෝ තෝරන්නේ. ඒ උවමනාව ඒගොල්ලන්ට ඒ කලස් ගැන අවබෝධයක් තියලා තේරුවා නම් මේක අහු වෙනවනේ. මේ ඊට පස්සේ ඒක කෙරුවා, ඒක මාසල් එක කෙරුවා. මේ ඒ වගේ ඉතින් පංගුවක් අවස්ථා තියෙනවා. මේ අපි මේවේ තියෙනවා තව මේ පමුණුවේ ඇඳුම් ගිහිල්ලා පෙන්නුවාම මේගොල්ලෝ ඕකේ කරන්නේ නැහැ. ඕකේ කරන්නේ නැහැ. මේගොල්ලන්ට ඕනේ ඒ කාලේ තිබ්බේ MC එකේ ඔඩෙල් එකේ ඕකේ ඇඳුම් තමයි ඒගොල්ලෝ ඕකේ කරන්නේ. මම කරන්නේ දැන් මේ පංගුව කියලා ප්‍රොඩක්ෂන් හවුස් එකේ බජටුත් නැත්තම් පමුණුවේ මේ බජට් එකයි ඔඩෙල් එකේ බජට් එක ලොකු පරතරයක් තියෙනවානේ. මම කරන්නේ ඉතින් යනවා පමුණුව. මම ඉතින් ඔය ඔඩෙල් එකේ අරව මේවෙත් ගොඩක් අයව අඳුරනවා. ඉතින් ගිහිල්ලා අපි කරන්නේ අපේ ජොබ් එකට අදාළව අපි නිතරම ඔය ෂොප් වල නිකනුත් ඇවිදිනවා මොනවාද ඇවිල්ලා තියෙන අලුත් ඩිසයින් අලුත් ඇඳුම් මොනවාද කියලා. මොකෝ අපේ ජොබ් එකට අදාළයිනේ. ඒ නිසා ඔය හැමතැනටම රින්ගලා නිකනුත් බලලා ඉතින් ඔය කට්ටිය අඳුරගෙන ඉන්නේ. ඔය ඉතින් ඔයාට ගිහිල්ලා ඔඩෙල් එකට MC එකට ගිහිල්ලා MC එකේ සෑම කඩයක්ම ඒ කාලේ අඳුරනවා. මේ ලිබර්ටි ප්ලාසා එකෙත් එහෙමයි. ඉතින් ඒගොල්ලෝ ඔය අඳුරගෙන ඉන්නේ. ඉතින් මම කරන්නේ දැන් ඔඩෙල් එකේ අර මේගොල්ලෝ අනිත් එක ඇඳුම් තෝරන්නේ මේගොල්ලෝ දෙන ඇඳුම් ඔප්ෂන් එක. ඒ කියන්නේ මේගොල්ලෝ දෙන්න ඩිසයින් එක මේගොල්ලෝ දෙන්නේ ඉන්දියාවේ ෆිල්ම් බලලා එහෙම නැත්නම් ඉන්දියාවේ මොකක් හරි ෆැෂන් එකක ඇඳුම් තමයි අපිට දෙන්නේ මේ වගේ ඇඳුමක් ඕනේ කියලා. ඉතින් ඒක හොයපන්කෝ ලංකාවේ නෑ. ඒක නෑ. ඉතින් ඉන්දියාවෙම ගිහිල්ලා ඒක ගේන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ කියන්නේ මේකම ඕනේ කියලා. එතකොට අපි කරන්නේ ඒකට සමාන එකක් හොයාගන්නවා. හොයාගෙන නැත්තම් මේ ඔඩෙල් වල අරව මේ නැත්තම් ඉතින් දැන් මුන්ට කොහොම හරි ඕනේනේ මේක. මේ යන බහිනවා පමුණුවට. පමුණුවට බහැලා පමුණුවේ තියෙන ඔය ඕන ඩිසයින් එකක් තියෙනවානේ පමුණුවේ. පමුණුවෙන් ඒක අරගෙන එහෙම නැත්තම් පමුණුවේ රෙද්දක් අරගෙන ඒ විදිහට මහලා කරන්නේ අර මීටින් එක තියෙන දවසට ඉස්සරින් දවසේ කොඩෙල් එකට යනවා නැත්නම් MC එකට යනවා මුන්ඩි එකට යනවා ගිහිල්ලා ඒගොල්ලන්ගේ බෑග් එකක් ඉල්ල ගන්නවා. ওই බෑග් එක ඉල්ලගෙන ওই බෑග් එකට අර ඇඳුම දා ගන්නවා. ලේබලුත් ගානට ටැග් එක ගලවලා ඒ ලේබල් එකත් ගහලා ටැග් එකත් ගහලා ටේබල් එකට දානවා. මීටින් එකේ ටේබල් එකට දාපුවම ඕකේ වෙනවා. ඒ බෑග් එක පිටින් ගිහිල්ලා දාපුවම ඕකේ වෙනවා. එහෙම තමයි ඒවා තමයි ඒ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ ඇත්තටම බොරුවක්. ඒ කියන්නේ මිනිස්සු රවට්ටන එක. ඉතින් ඒ රවට්ටන මිනිස්සුන්වත් අපිත් රවට්ටනවා. ඉතින් ඕක තමයි ඉතින් මම ওই රැවටීම කරන්න බැරි නිසා මම සම්පූර්ණ අයින් වුණා. මොකෝ අපිත් රැවටෙනවා ඒගොල්ලොත් රවට්ටනවා මිනිස්සුන්වත් රවට්ටනවා. ඒ නිසා මම ඒ ෆීල්ඩ් එකෙන් අයින් වුණා. මේ ඕක තමයි ඉතින් මම එක සිද්ධි විදියට ගත්තාම ඕවා තමයි ඉතින් ඒවා ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලෝ දන්නේ නැති මම මේවා කෙරුවා කියලා. මේවා කරන මමත් කරනවා. මං කියන්නේ දැනුත් වැඩ ඔය ෆීල්ඩ් එකේ වැඩ කරන අයට කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ඉතින් ඔය බොරුව මට අමතක වෙන්නේ නැහැ කවදාකවත්. වෙළෙඳ දැන්වීම ශාස්ත්‍රයේ කරපු බොරුව. මම ඇත්තටම අවුරුදු 36 මගේ මේ ගමනේ ඇත්තටම මම තෘප්තිමත්. මොකද මම සාමාන්‍ය මම ආස ඉතාම සරලව ජීවත් වෙන්න. මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ඊයේ පෙරේදත් ඇහුවා උඹ ඔච්චර වැඩ කරලා උඹට වාහනයක් නැද්ද කියන එක. මට ඇත්තටම වාහනයක් සම්බන්ධයෙන් මගේ එහෙම මේ ආසාවක් තිබ්බෙම නැහැ. මම ආස පුළුවන් තරම් මිනිස්සුත් එක්ක ගැවසෙන්න. මොකද වාහනයක් ගත්ත ගමන් මම ඈත් වෙනවා මිනිස්සුත් එක්ක. ඉතින් මම තාම එන්නේ බස් එකේ යන්නේ බස් එකේ මගේ ගොඩාක්ම ආසාව තමයි පයින් ඇවිදින එක. ඒ නිසා මම සෑහෙන පයින් ඇවිදිනවා. පයින් ඇවිදින තරමට මම දේවල් හොයාගන්නවා දකිනවා. ඒ නිසා මට ගොඩක් අය දකින්නේ මේ දැන් මම අඳින විදිහයි ඒවා එක්ක මූ මෙච්චර වැඩ කරලා මූට මෙච්චර සල්ලි නැද්ද කියන එක. ඇත්තටම ඉතින් සල්ලි නෙමෙයි හෙව්වේ අපි මිනිස්සුනේ හෙව්වේ. තාම මිනිස්සු හොයමින් තාම මිනිස්සුත් එක්ක ගැවසෙමින් වැඩ කරන්නේ.
ඉතින් මට ඒකම ඇති තෘප්තිමත් වෙන්න මේ ජීවිතේ. මොකද මම එක වෙලාවකට කල්පනා කරනවා මම අර CGR එකේ වැඩ කෙරුවා නම් මම එක්ක කෝච්චි පෙට්ටියක මොකක් හරි හද ඉඳී එහෙම නැත්තම් කෝච්චි පෙට්ටියක නැගලා මොන ට්‍රයල් යනවා කියලා යනවා ඔය යයි. එතකොට මට හම්බෙන්නේ නිතරම ඔය දකින්න කොඩි වනන මිනිස්සුයි ඔය මිනිස්සු ටිකනේ හම්බෙන්නේ. ඒ ජොබ් එක මම පල්ලෙහාට දානවා නෙමෙයි. මේ නමුත් මම දැන් මට හැමදාම හම්බෙනවා එක වර්ගයේ මිනිස්සු එක තැන්වල රටේ හැම තැනකටම යන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. සියලුම තැන්වල රට වටේම ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒවා තමයි මට මේ මගේ ඇවිදීමේ සංචාරය කරන්න ආස නිසා ඒක තමයි මගේ තෘප්තිය. ඒ තෘප්තිය මම හිතා ඉහළින් ඒක ඇතුළේ ඉන්න ඒ තෘප්තිය ඇතුළේ. ඒ නිසා මම පසුතැවෙන්නේ නැහැ මම මේ ජොබ් එක ජොබ් එක තෝරගත්තා කියලා. මම හෙටත් ඉතින් මේ ජොබ් එකේ තමයි වැඩ කරන්නේ. ඒ ඇරෙන්න මගේ වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්න තව කාලෙකුත් නැහැ. මේ වෙනකොට තව ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට මට අවුරුදු 60ක්. ඒ නිසා ඒ 60 ඇතුලේ මම ඊටම තෘප්තිමත් මගේ ජොබ් එකත් එක්ක තෘප්තියක් මත වැඩ කරමින් ඉන්නවා. මගේ අනාගත බලාපොරොත්තු මට ලොකුවට සිහින නැති කෙනෙක් මම. මේ නමුත් මගේ අනාගත බලාපොරොත්තු කියන්නේ මේ සිනමාවට අදාළ මගේ බලාපොරොත්තුව නම් මේ සිනමාවක් විදියට රටේ ලංකාවේ මේට වැඩිය ඉහළ තැනකට යන්න ඕනේ. දැන් ලෝක සිනමාව එක ගත්තාම ලංකාවේ සිනමාව තාම සන්තෝෂයි දැන් පොඩ්ඩක් අප් වෙලා තියෙනවා. මේක තව දියුණු වෙන්න ඕනේ. විශේෂයෙන් ලංකාවේ සිනමා ශිල්පීන්ට වගේම කලාකරුවන්ට තමන් කරන නිර්මාණය ජනතාව අතරට ගෙනියන්න පහසු ක්‍රම හැදෙන්න ඕනේ. විශේෂයෙන් සිනමාව කර්මාන්තයක් බවට පත්වීම තමයි මගේ ආසාව. ඒක දකින්න. මොකද මේ නාමික විතරයි තාම සිනමා කර්මාන්තයක් කියලා කියන්නේ. නමුත් ඒක මේ පිළි අරගෙන නෑ ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදියට. සිනමාව කර්මාන්තයක් විදියට පිළිගත්තට පස්සේ සිනමාවේ ගොඩාක් දේවල් වෙනස් වෙයි. ඒ වෙනස ඇතිකරන්න මේ වෙනකොටත් උත්සාහ යොදමින් උත්සාහ කරමින් අපි කීප දෙනෙක් ඉන්නවා. ඒක තමයි ඉතින් එකම බලාපොරොත්තුව. මේ වැඩසටහන behind the scene with Fernando කියන මේ YouTube මේ channel එකක් විදියට කරන මේ වැඩසටහන ඇත්තටම අපේ මේ විශේෂයෙන් සිනමා ශාස්ත්‍රය සම්බන්ධයෙන් සිනමාව කියන එක සම්බන්ධයෙන් ඊටාම මේ වටින වැඩසටහනක්. මොකද අපේ ශාස්ත්‍රයේ සිනමාවේ ගොඩාක් දුරට කතා කරන්නේ තිරේ පේන කට්ටිය විතරයි. තිරේ පේන කට්ටිය කියන්නේ ඉතින් වචන දෙකයි නළුවයි නිලියයි විතරයි. ඒ තිරේ පිටිපස්සේ තියෙන කාර්යභාරය විශාලයි. ඒ විශාල කාර්යභාරය කරන පුද්ගලයෝ ඉන්නවා විශාල සංඛ්‍යාවක්. ඉතින් ඒගොල්ලෝ එක්කෙනා ගෙනල්ලා මෙහෙම මේ හඳුන්වලා දෙන එක සම්බන්ධයෙන් ඇත්තටම මේ එහෙම වැඩසටහන් නැහැ. මේ වැඩසටහන සම්බන්ධයෙන් මගේ තියෙන ගෞරවය තිරේ පිටිපස්සේ වැඩ කරන කෙනෙක් විදියට ඒ ගෞරවය මේ වැඩසටහනට තියෙනවා. ඒ ගෞරවය නිසාම තමයි මම ආවේ. මොකද මේක මගහරිනවා නම් මම ඒ කරන සේවයට මම කරන ලොකු වැරැද්දක්. ඒ සේවය මගහරලා යන්න බෑ. අපේ තිරේ පිටිපස්ස වැඩ කරන කිසිම කෙනෙකුට මේ අවස්ථාව මගහැරලා යන්නත් බෑ. මං කියන්නේ මගහරින්නත් එපා කියන එක. මොකෝ මට ගොඩක් කල් කතා කරන මේ වැඩේට ඉතින් මට එන්ඩ අවස්ථාව හම්බුන්නේ මේ අවස්ථාව හම්බුණ අවස්ථාවේ තමයි ආවේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩසටහනට ගෙන්න ගත්තට. මේක තවත් දියුණු වෙන්න ඕනේ කියන අදහස තමයි මගේ තියෙන්නේ. ස්තුතියි. මට ස්තුතිය මේ මොහොතේ ස්තුතිය මට පටන් ගන්න වෙන්නේ මේ වැඩසටහනේ මේ වැඩසටහනටයි ගයන්ටයි. ගයන්
කරන මේ වැඩසටාන ඉතා වටින වැඩසටානක්. ඉතින් මුලින්ම මම ස්තුතිවන්ත වෙන්නේ මේ වැඩසටානට. ඊට පස්සේ මම මෙත්තෙක් ආපු මේ මොහොත වෙනකම් මම ආපු ගමනේදී මට උදව් උපකාර කරපු සියලු ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනා මට වෙන්වෙන් වගේ කියන්න බෑ. ඒ සියලු දෙනාට, ඒ කියන්නේ මගේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ ඇතුළු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ ගමන මොකද මම ආවේ වෙන විදිහේ ගමනක්. ඒ වෙන විදිහ ඇතුළෙත් මම වෙන විදියක්. ඒ නිසා ඒවා ඉවසගෙන මාත් එක්ක වැඩ කෙරුව සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.